කියන්නේ පුතේ අර හතරස් පෙට්ටියක් වගේ තියෙන්නේ. ඒකේ සද්ද විතරයි ඇහෙන්නේ රූප පේන්නේ නැහැ. හරිද? ඔයාලට කියලා දෙන්න එපා දන්නේ නැත්තම්. ඒ රේඩියෝ එකේ පුතේ රෑ වගේ වෙලාවල් වලදී පුතේ ගෑණියෙකුයි මිනිහෙකුයි දාලා හෙන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. හරිද? මිනිහා හෙන දාර්ශනික ටෝකක් දෙන. කියන්නේ මුන් දෙන්න මේ එන කියන්නේ ප්‍රේමීය සම්බන්ධ දේවල් තමයි කතා කරන්නේ. හරිද? කියනවා. මිනිහා හෙන හුස්මක් අරගන්න. ඇයි හුස්ම ගන්නෙ? නෑ කෙල්ල අහනවා දැන් මිනිහගෙන්. ඇයි එහෙම හුස්ම ගන්නෙ? මට ලොකු තනිකමක් දැනෙනවා. ඒ මොකද? ඇයි කියලා ඒ මොකද? ආයි මිනිහා කියනවා අහසේ හඳ නැතුව හරිම පාළුයි. ඇත්ත තමයි. අහසේ හඳ නැතුව හරිම පාළුයි. ඒකනේ. ඔයා දන්නවද? ආදරය කියන්නේ මහ පුදුම හැඟීමක්. ඒක තමයි. මම දන්නවා. ආදරය කියන්නේ හරිම පුදුම හැඟීම. මොන් යකෝ අපි බැරි වෙලාවත් වාහනයක් එලවන ගමන් රේඩියෝ එකේ ඕක දාගෙන ගියොත් අනිවාර්යෙන් මූ හැප්පෙනවා. ඇයි බං මේ ගෑණී මිනිහයි මෙතන ළමයි හදනවා වගේ කේන්ද්‍රී ගගා. අන්න ඒකට තමයි පුතේ කියන්නේ. මොකක් කියලාද? ඔන්න ඉතින් වලත්ත කතා කියනවනේ. පුතේ ඕකට තමයි කියන්නේ. මොකක් කියලාද? අන්න දොඩමලු වෙනවා. මේ ළඟ ගෑවෙන නොගෑවෙන මට්ටමේ ඉඳලා අර එහෙම හරිද එහෙම. දැන් හිතපන් නිකමට හරිද ඔය කියපු සීන් එක ඔය ඉවුරු දෙකට ගෙනල්ලා එක ඉවුරක් ගිහිල්ලා හරිද ඇඹරි ගිහින් අනිත් ඉවුරට මේ කියලා තට්ටුවක් දාලා මෙහෙම මේ ඇඹරිලා එතකොට අර ඉවුරත් මෙහෙම ඇඟිල්ලෙන් බිම පහුරු ගගා ඔහො මොන කුණුහරුප එහෙම කරනවද කරන්නේ එහෙම දොඩමලු වෙන්නේ ඔයා මොකද කරන්නේ කියලා එහෙම අහන් එහෙම කරන්නේ නෑනේ පුතේ. හරිද? එහෙම කරන්නේ හැබැයි කවියා කියනවා එහෙමලු. අන්න ඒක තමයි උත්ප්‍රේක්ෂාලංකාරය කියන්නේ. අජීවි සංසිද්ධ දැන් ඇත්තටම පුතේ මේ ඔය දෑල දොඩමළුවේ කියන එකෙන් එයා කියන්නේ කියන්නේ මේකේ අදහස වෙන්නේ ඔය ඉවුරු දෙකනේ මෙහෙම දැන් තියෙනවානේ ඔය ඉවුරු දෙක පුතේ. එතකොට දැන්